මේ මොකද වෙලා තියෙන්නේ? පේන විදිහට නම් පිස්සු මංකොල්ලකාරය වගේක් අපේ ගමට ඇවිල්ලා වෙච්ච හැම දෙයක්ම වගේ අපිට ගමේ අයගෙන් දැනගන්න පුළුවන් වෙයි. කවුද මේක කළේ? බල්රාම් හරිම භයානකයි. එයා මේ මුළු ගමම කියලා දැම්මත් එයාගේ බඩ පිරෙන්නේ නැහැ. එයා ක්‍රිෂ්ණට කිව්වා ගඟ ගාව තියෙන ගුහාවට එන්න කියලා. යමු ක්‍රිෂ්ණා. යන්න. ඔයාලා ඔක්කොම මෙහෙ ඉඳලා ගමේ අයට උදව් කරන්න. අපි මෑණියන්වයි පියාණන්වයි අරගෙන ඉක්මනට ආපහු මෙහාට එන්නම්. ගංගෙන් නංගෙ ගොඩ වුණා. අපි ඇතුළට ගිහිල්ලා අර බියගුළු රකුසව හොයාගමු. එළියට එන්නයි කිව්වේ දුෂ්ට රකුසා. හේයි කාත් එක්කද සටන් කරන්න කියන්නේ? ඔය දෙන්න කොච්චර පුංචිද කියලා කියනවනම් මට හරියට පේන්නේවත් නෑනේ. අපිව පස්සේ බලා ගන්නකෝ. ඉස්සෙල්ලා මෑණියයි පියාණන්වයි අතරලා ඉන්න. මෙන්න. ඔයාලා හොඳින්නේ? මෑණියනි අපි හොඳින්. පියාණෙනි මෑණියන්ව ඉක්මනට ගෙදර එක්කන් යන්න. අපි ඉක්මනට එන්නම්. යශෝදා අපි මෙතනට වෙලා ඉන්න එක අපසට ගොඩක් වාසි වෙන්න පුළුවන්. අනේ මගේ දරුවෝ දෙන්න. මේ වගේ ගඳ ගහන අපිරිසිදු කැත රකුසෙක්ව මම මීට කලින් කොහෙදවත් දැකලා නැහැ. hina වෙන්න. දැන් ඔයාලට වේදනාව ඇති වේවි. හරි. එහෙනම් මෙයාව පුංචි කරලා දාමු. මේකත් කන්න. එන්න පහර දෙන්න. ක්‍රිෂ්ණා ඒ මොකක්ද උනේ? ජයෙන් ජය. ආයිබෝවන් තුමනි. ඔබතුමා මේ රකුසව දන්නවද? ඒක ඇත්ත. මේ ඉන්නේ මහා කුළු කියන භයානක රාක්ෂයා. එයාසේ දිවත් පොළවේදිවත් එයාව මරන්න බෑයි කියලා. වතුරේදී තමයි එයාව මෙන්න කරන්න පුළුවන්. උදව් කළාට ඔබට ගොඩක් ස්තුතියි නාරද මුනිතුමනි. ජයෙන් ජය. අපි බොරු කියලා මෙයාව කොහොම හරි ගඟට අරගෙන යන්න ඕනේ.